පොසොන් පොය දවස අපි ලෑස්ති වුණේ ඉතින් දවසල් කන්න යන්න. උදේ ඉඳන් වැස්ස. ඊට පස්සේ ටිකක් වෙලා බලන් ඉඳලා දවල් එනකොට වැස්ස පෑපින් අපි යන්න ලෑස්ති වුණා. අපි යන වෙලාව ඉතින් දවසල් භාගෙට භාගයක් ඉවර වෙලා. ඉතින් අපිට කොස් දන්සලක් හම්බුණා, කඩල දන්සලක් හම්බුණා. වැඩිපුර ඉතින් හම්බුනේ අයිස් තමයි. අයිසුත් කාලා කිරිතෙත් බීලා අපි ගෙදර ආවේ. ඔය කට්ටිය තමයි ඉතින් ගියේ. අපි ඊළඟ දවසේ තොරම් බලන්න යන්න තමයි ගියේ. ඒ ගමන් අපි පුංචි දඹදිවත් ගියා. පට්ට ලස්සන ලොකේෂන් එකක් තියන්නේ පාරේ. ටික වෙලාවකින් ඉතින් පුංචි දඹදිවට ආවා. පේනවා ඉතින් සෙල්ෆිත් ගන්නවා යස්සේ. මාර ලස්සන ලොකේෂන් එක. මාර ලස්සනයි එතන. කොහොමද අපි පුංචි දඹදිවින් යනකොට 7ක් පහු වෙලා පාරට පෙවුන තොරණක් ඒකත් එහෙම අස්සකේ ඉඳලා බැලුවම ඊපස්සේ අපි ගෙනගියේ කහවත්තට. කහවත්තේ තොරණ බලාගෙන එන ගමන් තමයි රත්නපුඩියේ තොරණ ටික බලන්න ගත්තේ. ඔක්කොම ටික බලාගෙන අපි ඉතින් ගෙදර ආවා.